හෙලෝ ට්‍රේඩර්ස් වෙල්කම් ටු ද වේල්ස් ක්ලබ්. අද 2025 නොවැම්බර් මාසේ 10 වෙනිදා අලුත් සතියක ආරම්භයක්. ඉතින් අද අපි බලමු අද දවසේ මාකට් බ්‍රේක් ඩවුන් එක කොහොමද කියලා. රයිට්, ඉතින් අපි ෆොරෙක්ස් ෆැක්ටරි සයිට් එකට ගියොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් අද දවසේ සිද්ධ වෙන්න තියෙන මේන් මැක්‍රෝ ඉවෙන්ට්ස් මොනවද කියලා. ඉතින් අද දවස ගත්තොත් හයි ඉම්පැක්ට් නිවුස් නම් අඩුයි. ඉතින් අපිට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ USD කරන්සි එකට අදාළව US ඉකොනොමි එක ඇතුළේ වෙන මැක්‍රෝ ඉකොනොමික් ඉවෙන්ට්ස්. නමුත් අද ගත්තොත් එහෙම ක්ලෙවලන්ඩ් ෆෙඩ් ඉන්ෆ්ලේෂන් එක්ස්පෙක්ටේෂන් එක තියෙනවා අද දවසේ. ඉතින් මේක ගත්තොත් එහෙම මේක ලොකුවට ඉම්පැක්ට් වෙන නැත්නම් හයි ඉම්පැක්ට් මැක්‍රෝ ඉවෙන්ට් එකක් නෙවෙයි. ඉතින් නිවුස් පැත්තෙන් ගත්තොත් එහෙම අපිට ලොකු ඉෆෙක්ට් එකක් නෑ අද මාකට් එකට. අපි ගෝල් චාර්ට් එකට යන්න කලින් අපේ VIP සිග්නල් ගෲප් එක පොඩ්ඩක් බලුවොත් එහෙම අපිට මෙතන විශේෂයෙන්ම කියන්න දෙයක් තියෙනවා. ගිය සතියේ නැත්තම් නොවැම්බර් පළවෙනි සතියේ ගත්තොත් එහෙම අපි ඔක්කොම ට්‍රේඩ්ස් 11ක් අපි කැච් කරගත්ත. ඒ ට්‍රේඩ්ස් 11ම ටේක් ප්‍රොෆිට් හිට් වුණා. ඒ කියන්නේ 100% විනින් රේට් එකත් එක්ක එක ට්‍රේඩ් එකක්වත් බ්‍රේක් ඉවන් වෙන්නේ නැතුව අපිට ට්‍රේඩ් 11ම ටේක් ප්‍රොෆිට් කැච් කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒ වගේම තමා කියන්න ඕන විශේෂම දෙයක් මේ හැම ට්‍රේඩ් එකක්ම අපි ගත්ත ට්‍රේඩ්ස් වලින් 100 ටිප්ස් වලට වඩා වැඩි ප්‍රොෆිට් එකකට අපිට යන්න හම්බුණා පහුගිය සතියේ ගත්ත ට්‍රේඩ්ස් වල. ඉතින් ඒක තමයි අපේ පහුගිය සතියේ ගත්ත ට්‍රේඩ් වල ඩොකියුමන්ටරි එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අපි TikTok එකේ හැමදාම වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා අපි මේ VIP සිග්නල් ගෲප් එකේ ගන්න ට්‍රේඩ්ස් වල. ඉතින් තව දෙයක් තමා මේ VIP ගෲප් එක ඔයගොල්ලන්ට ටෝටලි ෆ්‍රී හම්බෙන්නේ. මේකේ කිසිම කෝස් එකක් ප්‍රොමෝට් කරන්නවත් කිසිම දෙයක් වෙන්නේ නැහැ. මේක ඔයගොල්ලන්ට ටෝටලි ෆ්‍රී තමා දෙන්නේ. ඔයාටත් ජොයින් වෙන්න පුළුවන් අපිට මැසේජ් එකක් දාලා. රයිට්, එහෙනම් අපි මාකට් එක පැත්තට ගියොත් එහෙම අපි ඉතින් අපි ගෝල්ඩ් චාර්ට් එකට ආවොත් එහෙම අද දවසේ කොහොමද මාකට් එක ඩ්‍රයිව් වෙන්නේ තියෙන්නේ කියලා බැලුවොත් අපි මුලින්ම බලමු 4 hour chart එක. ඉතින් අපි 4 hour chart එකට આવත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පහුගිය දවස් ටිකේ අපිට හම්බුණා මෙන්න මේ විදිහේ මැසිව් අප් ට්‍රෙන්ඩ් එකක්. මේ මැසිව් අප් ට්‍රෙන්ඩ් එකෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් වුණා මෙන්න මේ ලෙවල් එකේ টොප් දෙකක් හදලා, ඒ කියන්නේ ඉක්වල් හයිස් දෙකක් හදලා මාකට් එක මෙන්න මේ විදිහට නැවතත් ඩවුන් ට්‍රෙන්ඩ් එකකට හැරුණා. ඉතින් මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක මේ විදිහට 3900 වගේ සෝන් එකට ඇවිල්ලා 3900 වගේ සෝන් එකට ආවට පස්සේ අපිට නැවත මේක අප් ට්‍රෙන්ඩ් එකකට හැරෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපි ගියොත් එහෙම 4 hour chart එකේ අපිට දැනට මොනිටර් කරගන්න තියෙන zones ගැන කතා කරොත් අපිට බලා ගන්න පුළුවන් 4040 4030 4040 අතර මෙන්න මේ විදිහේ රෙසිස්ටන්ස් zone එකක් බලා ගන්න පුළුවන්. මේ රෙසිස්ටන්ස් zone එක දැන් සපෝට් ඒරියා එකක් විදිහට නැත්නම් සපෝට් zone එකක් විදිහට වැඩ කරන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මාකට් එක මෙන්න මේ 4030 වගේ zone එකට ආවොත් අපිට මෙතනින් නැවත බයි ඔපචුනිටි එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕන. මේ 4030 zone එක බ්‍රේක් වුණොත් අපිට ඊළඟ zone එක විදිහට බයි zone එක විදිහට ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ 4000 කියන zone එක. 4000 ගත්තොත් එහෙම ඒක සයිකොලොජිකල් zone එකක් විදිහටත් අපිට මේ 4000 zone එක ගන්න පුළුවන්. ඉතින් මේ ඒරියාස් දෙක ඔයගොල්ලෝ මොනිටර් කරගෙන ඉන්න. මේ ඒරියාස් දෙකට ට්‍රේඩ්ස් ආවොත් ඔයගොල්ලොන්ට කැච් කරගන්න පුළුවන්. ඉතින් අපි VIP සිග්නල් ගෲප් එකේ අපිට ට්‍රේඩ් එකක් දෙන්න මිස් වුණොත් ඔයගොල්ලොන්ට පුළුවන් මේ අප්ඩේට් එකෙන් මාකට් ප්‍රයිස් වලට මේ මාකට් එක මේ ප්‍රයිස් වලට ආවට පස්සේ ඔයගොල්ලොන්ට ට්‍රේඩ් ඔපචුනිටි එකක් ජෙනරේට් කරගන්න. රයිට්, ඊට පස්සේ අපි බැලුවොත් එහෙම අපි දැන් බැලුවේ 4 hour chart එක. ඉතින් අපි 1 hour chart එකට ගිහිල්ලා බැලුවොත් එහෙම 1 hour chart එක ගෝල්ඩ් එකේ ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි සාමාන්‍යයෙන් අපිට අනිවාර්යෙන්ම දවස පටන් ගන්නදී ට්‍රේඩර් කෙනෙක් විදිහට අනිවාර්ය දෙයක් තමයි මෙන්න මේ টপ ඩවුන් ඇනලිසිස් එක. ඉතින් අනිවාර්යෙන්ම টপ ඩවුන් ඇනලිසිස් එකක් කරලා තියාගන්න කොහාට හොඳයි මාකට් එකේ යම්කිසි අයිඩියා එකක් ගන්න. රයිට්, ඉතින් අපි 1 hour chart එකට આવොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ 4030 තිබ්බ අර zone එක මම රිෆයින් කරගෙන තියෙනවා 1 hour chart එකට මෙන්න මේ විදිහට. ඉතින් අපිට මේ zone එක මොනිටර් කරගෙන ඉන්න පුළුවන්. ඒ වගේම තමයි 4 hour chart එකේ තිබ්බ zone එක මෙන්න මේ විදිහට මම රිෆයින් කරගෙන තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ කැන්ඩල් එකට. ඉතින් අපිට මොනිටර් කරගෙන ඉන්න පුළුවන් මෙන්න මේ කැන්ඩල් එක මෙන්න මේ ඒරියා එක බලන් ඉන්න පුළුවන් අපිට
මෙන්න මේ ඒරියා එකෙන් අපිට බයි ට්‍රේඩ් එකක් කැච් කරගන්න බොහෝ දුරට අවස්ථාවක් තියෙනවා රයිට් අපි ගත්තොත් එහෙම ෆිබුනාචි යූස් කරලා අපි බැලුවොත් එහෙම සපෝට් රෙසිස්ටන්ස් කොහොමද තියෙන්නේ කියලා රයිට් අපිට ගත්තොත් එහෙම මේ ඒරියා එක අපිට බලා බලන්න පුළුවන් 0.5 0.618 කියන ලෙවල්ස් දෙකම අපිට බලා ගන්න පුළුවන් මේ ඒරියා එකකින් ඒක නිසා 4000 කියන සෝන් එක ගොඩක්ම ස්ට්‍රෝං සෝන් එකක් වෙයි කියලා හිතනවා අපිට බයි ට්‍රේඩ් එකක් කැච් කරගන්න ඒ වගේම තමයි අපි 15 මිනිට් chart එකට ආවොත් එහෙම මම 1 hour analysis එක අයින් කරගන්නම් right 15 minute chart එකට આવත් එහෙම බලා ගන්න පුළුවන් අපිට zones කිහිපයක්ම තියෙනවා ඉතින් අර 1 hour 4 hour time frame වලින් අපි ගත්ත ඒ zone ටික අපි refine කරලා අරගෙන තියෙනවා මෙන්න මේ විදිහට ඉතින් ඒකත් එක්කම 4074 කියන area එක ගත්තොත් එහෙම 4070 කියන area එක ගත්තොත් එහෙම අපිට මෙතනදිත් බලා ගන්න පුළුවන් ඩිමාන්ඩ් zone එකක් තියෙනවා ඉතින් මෙතෙන්වත් මාකට් එක රියැක්ට් කරන්න පුළුවන් සම්භාවිතාවය ගොඩක් තියෙනවා නමුත් මාකට් එක ගොඩක්ම ඩිස්කවුන්ට් සෝන් වලට ඇවිල්ලා යන්න තමයි ගොඩක්ම කැමති ඉතින් ඒකත් එක්ක අපිට මේ 4030 කියන සෝන් එක තමයි තවමත් තියෙන ඉතින් මම ඒක රිෆයින් කරගෙන අරන් තිනවා 4026 4020 කියන ප්‍රයිස් වලට ඊට පස්සේ අපි කතා කරොත් අපි කලින් කතා කරපු 4000 සෝන් එකේදී අපි ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට අපිට ගත්තොත් එහෙම මේක 4011 4004 කියන සෝන් එක අපිට ගත්තොත් එහෙම රිෆයින් කරගන්න පුළුවන් අපේ එන්ට්‍රි ලෙවල් එකක් විදිහට. ඉතින් මම මේ කියපු ලෙවල්ස් ටික ඔයගොල්ලෝ මොනිටර් කරගෙන ඉන්න හොඳ ට්‍රේඩ් ඔපචුනිටි එකක් කැච් කරගන්න පුළුවන්. ඉතින් දැන් ගෝල්ඩ් එක ගත්තොත් එහෙම overall buy trend එකකට තමයි නැත්නම් up trend එකකට තමයි හැරලා තියෙන්නේ. ඔයාලා දන්නවා US stock market එක මේ දවස්වල crash වෙනවා. ඒකත් එක්ක crypto market එක pump වෙන්න ගන්නවා. මං හිතනවා ගොඩක් දුරට මේ old coin season එකේ ආරම්භය වෙන්නත් ඇති කියලා. ඉතින් crypto වලට invest කරන්න හෝ crypto වලට interest එකක් තියෙනවා නම් අනිවාර්යෙන්ම යටින් comment එකක් දාන්න. එතකොට මට පුළුවන් ඊළඟ දවසේ වීඩියෝස් වලින් ක්‍රිප්ටෝ ගැනත් අප්ඩේට් එකක් අරගෙන එන්න. රයිට් ඉතින් ඒ විදිහට තමයි අපිට මොනිටර් කරගෙන ඉන්න තියෙන්නේ අපේ ගෝල්ඩ් chart එක. ඉතින් මම නැවතත් මතක් කරනවා අපි ඔයගොල්ලන්ට මේ අප්ඩේට්ස් වලට අමතරව ඔයාලට අපේ Wales Club VIP එකට join වෙන්න පුළුවන්. ඉතින් මේක totally free කරගෙන යන service එකක්. ඉතින් ඔයාලටත් කැමති නම් join වෙලා අපිත් එක්ක forex trading කරන්න එකතු වෙන්න පුළුවන්. forex trading වල forex trade opportunities catch කරගන්න අවස්ථාවක් තියෙනවා. එහෙනම් traders අපි හෙට දවසේ market breakdown එකකින් හම්බ වෙන ගමන් අදට මේ වීඩියෝ එක නතර කරනවා.